මම අද කතා කරන්නේ ගැළපෙන සහකරුවෙක් හොයාගන්නේ කොහොමද කියන එක. මේක ඉතාම වැදගත් කාරණයක්. මේක අවධානය යොමු විය යුතු නමුත් අවධානය යොමු නොවන කාරණයක්. මේක ඉතාම කාලෝචිත දෙයක්. අපි හිතමු අපි සහකරුවෙක් සොයාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සහකරුවෙක් සොයාගන්න අපේක්ෂා කරනවා කියලා. එතකොට අපි මේ හොයාගන්න සහකරුවා අපිට නොගැලපෙන කෙනෙක්. මෙතෙන්දි මම නොගැලපෙනවා කියලා අදහස් කරන්නේ මූල්‍යමය වශයෙන් දිලිඳුභාවයකට හෝ එහෙම නැත්නම් අධ්‍යාපන මට්ටමවත් රූප ස්වභාවයවත් වෙනත් කිසිම පෞල් තත්ත්වය මේ වගේ දේවල් නෙමෙයි. අපිට ගැළපෙන සහකරුවෙකු කියලා කියන්නේ අපිට අපේ මුළු ජීවිතයේ කාලය ඉතිරි කාලය පුරාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් සහකරුවෙක්. ඒ කියන්නේ ඒ දෙන්න අතර හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ විශ්වාසවන්තභාවයක්, ආදරයක්, ඒ වගේම පෞල් පසුබිමින් ගැළපීමක් මේ වගේ දේවල් අවශ්‍යම කාරණයක්. ඒ වගේම මේ නොගැලපෙන සහකරුවෙක් තෝරා ගැනීම තුළින් ඔබට ඔබේ විවාහ ජීවිතය අසාර්ථක වෙලා දික්කසාදයකින් විවාහ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවොත් එක්ක අසරණ වෙන්න පුළුවන්. ඒ වගේම මුළු ජීවිත කාලෙම විඳවීම් වලට ලක් වෙන්න පුළුවන්. මේ විඳවීම් ඔබට පමණක් නෙවෙයි ඔබ දිස බලාගෙන ඉන්න දෙමව්පියන්ටත් විඳවන්න සිදුවන කාරණා. බොහෝ වෙලාවට ඉන්නවා තව පුද්ගලයන් විකෘති ආශාවන් තියෙන අය. ඒ වගේම විකෘති මානසික තත්ත්වයන්. ඒ වගේම ආවේගශීලී ප්‍රචණ්ඩකාරී මේ වගේ පුද්ගලයන් ඉන්නවා. ඒ වගේම ඔබව නිතරම සැක කරන, ඒ වගේම විශ්වාසවන්ත නොවුණු මේ වගේ සහකරුවෝ ඉන්නවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ කෙනෙක් කියලා අවබෝධ වුණාට පස්සේ දෙවරක් නොසිතා හැඟීම් වලට වහල් නොවි ඔබ මෙවැනි පුද්ගලයන්ගෙන් ඉවත් වෙන්න. එතකොට මෙන්න මේ අවස්ථාවේදී හිතනවා නම් ඔබ හරි මෙයා විවාහ වුණාට පස්සේ හරියයි. එහෙම කියලා ඇත්තටම එවැනි පුද්ගලයන් විවාහ වීමෙන් අනතුරු වුණත් නිවැරදි මාර්ගයකට පත් වෙයි කියලා හිතන්න අපහසුයි. ඒක හින්දා විවාහ වීමට පෙරම ඔබ බුද්ධිමත්ව කල්පනා කරලා මේ දේ තීරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි පෞල් පසුබිමේ ගැළපීමක් තියෙනවා. ඒ කියන්නේ ධනවත්භාවය ගැනවත් වංශවත්භාවය ගැනවත් නෙමෙයි මම මෙතෙන්දි කතා කරන්නේ. දෙමව්පියන් ඇයගේ දෙමව්පියන් සමග ඔබට කොහොමද ගනුදෙනු කරන්න පුළුවන්, සුහදශීලී ගනුදෙනුවක් කරන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ පෞල් ජීවිතේ කොහොමද ගෙවලා තියෙන්නේ දෙමව්පියෝ දෙන්න? ඒ වගේ දේවල් ඉතාම වැදගත්. ඒ දෙමව්පියෝ දෙන්න ඉතා සාර්ථක පෞල් ජීවිතයක් ගෙවන දරුවනුත් ඒ විදිහට ඒවා ආభాෂය ලැබලා තියෙනවා. ඒ වගේ දේවලුත් ඔබ මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ. අධ්‍යාපන මට්ටමත් තරමක් දුරට වැදගත් වෙනවා. ඒ අධ්‍යාපන මට්ටමට වඩා ගොඩක් වැදගත් වෙන්නේ බුද්ධිමය භාවය. කොච්චර බුද්ධිමත් කියලා අධ්‍යාපනය කියලා මෙතෙන්දී ලබාගත සහතිකවල ප්‍රමාණය නෙමෙයි වැදගත් වෙන්නේ. එයා කොච්චර බුද්ධිමත්ද, එයාට කොච්චර පුළුවන්ද මේ සමාජයේ සමග ජීවත් වෙන්න, තමන්ව අවබෝධ කරගන්න, එයා කොහොමද තමන්ගේ බිරිඳට කවදා හරි සලකන්නේ, ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට කොහොමද සලකන්නේ, මිනිසුත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ, මෙන්න මේ වගේ බුද්ධිමය දේවල් ගොඩාක්ම වැදගත් වෙනවා. ඒ වගේම එයා කොහොමද තමන් ආගම ගැන තියෙන අදහස් එක්කම ඒ වගේම එයා කොහොමද ආගම ගැන ආගම ධර්මය ගැන හිතන්නේ. මෙන්න මේ වගේ දේවල් ගැළපීම අවශ්‍ය වෙනවා. එතකොට මේ වගේ ගැළපෙන සහකරුවෙක් සොයාගන්නට පස්සේ ඔබට අවශ්‍ය තීරණය අරගෙන ඔබට සාර්ථක ජීවිතයක් සඳහා අඩිතාලම දාගන්න පුළුවන්. ඒ වගේම නොගැළපෙන කෙනෙක් නම් ඔබ ඒ පිළිබඳවත් සිතා බලලා කතා කරලා ඒ තඳා තීරණයක් ගැනීම ඉතාම වැදගත්. ගැළපෙන සහකරුවෙකු සමග විවාහ වීම තුළින් ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීම, විවාහ ජීවිතය සාර්ථක කර ගැනීම සහ සතුටින් ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඒක හිමින්දා ඔබට නොගැලපෙන කෙනෙක් නම් වහාම ඒ ඉවත් වෙලා ගැළපෙන සහකරුවෙකු සොයාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබගේ මනස වෙනස් කරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ සඳහා ඔබ හැඩ ගැසිය යුතුයි කියලත් අපි හිතනවා.